ක්ලේමන්සන් අයියා පොඩි පැල් කොටයක් අටවලා දීලා තියෙන්නේ. පට්ට අසරණයි. සිංක් රස කරනවා. ඉතින් කොහොමයි පිට පාන්නේ? පිටිපස්සේ පෑල දොරින් පලා යනවා. හැබැයි හාව මහත්තයා කියලා නිකන් යන්නේ. එච් පරමාණු දෙකක් අමුණලා යන්නේ. හාව මහත්තයා කොල්ලා මුරකාරයාගේ දෝණියෙන්දත් එක හාදකම පටන් ගන්නවා. හාව මහත්තයා කෙල්ල මිසින් කරනවා. අයියේ නංගි කසාද බඳන්න බෑනේ. මේ දෝණියෙන්ද හාව මහත්තයාගේ නෙමෙයි. ඇල්ඩිහයිඩ් එක නැත්නම් කීටෝන එක හරිද? එයාගේ කාබොනිල් කාණ්ඩයේ තියෙන මේ ඔක්සිජන් ගලවලා දාලා අපිට පුළුවන්කම තියනවා නිෂ්පාදනය කරගන්න ඇල්කේනය. මේ ඔක්සිජන් එක ගලවලා දාලා අපිට පුළුවන් නිෂ්පාදනය කරගන්න ඇල්කේනය. හරිද? එතකොට අහගෙන ඉන්නේ මෙතනදී මේ ඔක්සිජන් ඉවත් වීම. ඔක්සිජන් ඉවත් වීමක් නම් මොකද ඔක්සි? දැන් කිව්වේ බං ඉස්සර. අහගෙන හිටියේ නෑ බං. මොකද කියන්නේ? ඔක්සිජන් ඉවත් වීම නම් ඔක්සි හරණය. අනිත් පැත්තෙන් හයිඩ්‍රජන් එකතු වෙලා. එහෙම ගත්තාමත් ඔක්සි හරණය. එහෙනම් මෙතන වෙන්නේ ඔක්සි හරණය. නේද? මේ ඔක්සිහරණය කරන්න භාවිතා කරන ප්‍රතිකාරකයා. එතකොට ඒක ඇවිල්ලා සිංක් සමග රසදිය අපි කියන සිංක් රසය කියලා. සිංක් රස කරනවා. සිංක් රසය. පැහැදිලිද? සිංක් මර්කරි සමග අපි එකට කියනවා සාන්ඩ HCl මිශ්‍රණය. එතකොට ඔය සිංක් මර්කරි සමග සාන්ඩ HCl මිශ්‍රණය හොයාගන්නේ ක්ලේමන්සන් අයියා. ඒ හින්දා අපි ওই ප්‍රතිකාරකයට කියනවා ක්ලේමන්සන් සිද්ධ වුණේ හරණය කරන උදව් කරපු එකා හින්දා හාරකයා. ඒ හින්දා මේකට කියනවා අපි ක්ලේමන්සන් ඔක්සි හාරකය කියලා. කීයක පැහැදිලිද? වචන කටපාඩම් කරන්න එපා අවබෝධයට ගන්න. එතන ක්ලේමන්සන් ඔක්සි හරණය තමයි මෙතන වෙන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් මෙතන සිංක් මර්කරි සමග මම දැම්මන DCl එතකොට මෙතන මොකද වෙන්නේ? දීලා දෙන්නෙක් සෙට්ටේ. එච්චරයි. පැහැදිලිද? හරි. ඒක ඔයාලට අහන්න පුළුවන් කොහොමද සර් ඕක උනේ කියලා. ඒක අපිට පැහැදිලි කරන්න හොඳ උදාහරණයක් ගත්ත හැකි. හරිද? බලන්න. මේක තමයි මේකට ගන්න තියෙන හොඳම උදාහරණය. අපි හිතමු වලව්වක් තියෙනවා. නෝර පැත්තේ ගොඩක් තියෙනවනේ. තිබ්බනේ වලව්ව. හරිද? වලව්වක් තියෙනවා නම් බොහෝ විට මොකද්ද? අනිවාර්යෙන් වත්ත ලොකුයි පොල් වත්තා හොල්මන් තියෙනවා ඉස්සරනේ. වලව් වල ලොකු වත්තා. අනිවාර්යෙන් එතකොට ඒ වලව්ව බලා ගන්න ඉන්න ඕනේ මුරකාරයෙක්. ඉන්නවනේ. තුවක්කුවක් තියාගෙන හරි මොන හරි එහෙම ඉන්නවා. හරිද? එතන මුරකාරයාට බොහෝ විට හවු මහත්තයා පිටිපස්සේ වත්තේ කෙළවරේ පොඩි පැල් කොටයක් අටවලා දීලා තියෙන්නේ. මුරකාරයාට. හරිද? එතකොට හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. හාමු මහත්තයලා මේ ගෙවල් වලට වෙලා විතරක් ඉන්නේ නැහැ. අවට පරිසරයේ සැපදුක හොයන්න යනවා. ඒක හාමු මහත්තයලාගේ ඒ ආවෙනික ගතිය. පැහැදිලිද? දැන් ඉතින් මේ හාමු මහත්තයා මුරකාරයාගේ ගෙදර සැපදුක හොයන්න යනවා. සැපදුක. හරිද? එතකොට දැන් මේ ගෙදර ඉන්න මුරකාරයා කරන දෙයක් නැහැනේ. ඇයි ඒ? දන්නවා දැන් මේ හාව මහත්තයා රස්සාව දීලා තියෙන්නේ. ඉන්න තැන දීලා තියෙන්නේ. ගේ හදලා ඔක්කොම කරලා දීලා රස්සාව දීලා කණ්ඩ බොණ්ඩ දෙන්නේ ඔක්කොම හාව මහත්තයා. ඉතින් කොහොමයි පිට පාන්නේ? නේද? ඒ වචනෙට බහට පිටු බාන්නත් බෑ කරන දෙයක්වත් නෑ පට්ට අසරණයි. තෝක් වර වෙඩි තියන්නේ. ඒ හින්දා හාව මහත්තයා මේ විදියට එනකොට මුරකාරයා දැක්කේ නෑ වගේ පිටිපස්ස පෑල දොරින් පලා යනවා. පැහැදිලිද? ප්‍රබලයක් එනවා. සිංක් මර්කරි. ප්‍රබලයක් එනවා. ඒතර දුබලයට කරන්න දෙයක් නැහැ. දුබලයට යන්න වෙනවා. හැබැයි හාව මහත්තයා කියලා නිකන් යන්නේ. එච් පරමාණු දෙකක් අමුණලා යන්නේ. තේරුණා නේද පුතේ? ක්ලේමන්සන් ඔක්සිහාරකේ.
පැහැදිලිද? හරි හොඳයි. මාත් වලව්වක් හදා ගන්නවා වගේ අදහසක්ද එහෙමද? සමහර ෆිල්ම් එහෙම ගහන්නේ එහෙමනේ නේ. හාව මහත්තයා ඉන්නවා. ඊට පස්සේ මුරකරයාගේ සීන් එක තියෙනවා. හාව මහත්තයාට ඉපදෙනවා දාව පැටියෙක් පුතෙක්. මුරකාරයට දාව ඉපදෙනවා දුවක්. ඊට පස්සේ හාව මහත්තයාගේ කොල්ලා පොඩි කාලේ යනවා විදේශගත වෙලා ඉගෙන ගන්නවා. ඌ ඉගෙනගෙන එනකොට මුරකාරයාගේ මේ දෝණියෙන්දත් ගොඩක් උස මහත් වෙලා බොහෝම රූමත් තරුණියක්. ඊට පස්සේ මොකද වෙන්නේ? හාව මහත්තයාගේ කොල්ලා මුරකාරයාගේ දෝණියෙන්දත් එක හාදකම පටන් ගන්නවා. ඊට පස්සේ ඕක හිමීට ගිහිල්ලා හාව මහත්තයාගේ කනට වැටෙනවා. වැටිච්ච ගමන්ම හාව මහත්තයා කෙල්ලව මිසින් කරනවා. අතුරුදහන් කරනවා. අතුරුදහන් කරලා ඉතින් ඉගෙන ගන්න නම්මනකට උදව් කරනවා. හැබැයි අතුරුදහන් කරනවා. කොල්ලා පුල් අප්සෙට් එකෙන් ඩඩා කරපු මේ වැඩේ ගැන අපහැදීමෙන් ඉන්නවා. ඒතර ඒ අතරේ තාත්තා හැටියට හාව මහත්තයා කල්පනා කරනවා අයියේ නංගි කසාද බඳින්න බෑනේ. කිව්වේ නේද? හරිද? ඒකින්ද දෙපැත්තට කරනවා. ඊට පස්සේ කොහොම කාලය ගෙවීමෙන් යනකොට දුක්බරයි සිද්ධිය අධ්‍යක්ෂකවරයා මේක අවසන් කරන්න ඕනේ කාටද ප්‍රේක්ෂකයාට දුකක් හිතෙන්නේ නැති විදිහටනේ. ඒ හින්දා මොකද කරන්නේ? අවසානට මුරකාරයාගේ බිරින්ද හාව මහත්තයා හම්බෙන්න එනවා. ඇවිල්ලා වෙලා කියනවා හාව මහත්තයා මං හාව මහත්තයාට බොරු කිව්වේ. මේ දෝණියෙන්ද හාව මහත්තයාගේ නෙමෙයි. ඇත්තටම ඉතින් මුරකාරයාගේ නම නනේ දන්නේ ඒක. හරිද? එතකොට අන්න ආපහු දෙන්න ලව් එකකින් වෙරිලා කසාද බඳිනවා. ෆිල්ම් එක ඉවර වෙනවා. හරි.